はい。これは病気の時という授業ですね. මේක ඇවිල්ලා ලෙඩ වුණ අවස්ථාවක් කියන පාඩම. එතකොට මේ පාඩමේ අපි බලන්නේ ලෙඩ වුණ අවස්ථාවක්. 病気の時 あなたは何をしたいですか? ඔයා මොනවද කරන්න අවශ්‍ය? මොනවද ඒ වගේ අවස්ථාවලදී ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? වෙන කෙනෙක් ලෙඩ වුණාම ඔයාට කරන්න පුළුවන් මොනවද? රෝහලකට යන්නේ කොහොමද? බෙහෙත් ගන්නෙ කොහොමද? ඔයාට මොකක් හරි ඇඟේ අපහසුතාවයක් තියෙනවා නම් ඒක වෛද්‍යවරයෙක්ට කියන්නේ කොහොමද? ඊළඟට ඒ වෛද්‍යවරයා දෙන බෙහෙත් ටික ෆාමසි එකකින් ගිහිල්ලා ගන්නෙ කොහොමද? හදිසි අවස්ථාවකදී කොහොමද ඇම්බියුලන්ස් එකකට කතා කරන්නේ? මෙන්න මේ වගේ ඊටාම වැදගත් දේවල් ටිකක් තමයි මේ බ්‍යෝකින තොකි කියන පාඩමෙන් අද අපි කතා කරන්නේ. එහෙනම් මාතෘකාව ලියාගන්න බ්‍යෝකි නොතොකි. බ්‍යෝකි කියලා කියන්නේ නාකේ යෝෂ එකක් බ්‍යෝකින කියන. මේකේ විරුද්ධ එක තමයි ගෙන්කින. ගෙන්කින කියන්නේ නිරෝගී සෞඛ්‍යමත් කියන එක. බ්‍යෝකින කියන්නේ ලෙඩ වුණ කියන එක. නිරෝගී නැහැ අසනීප කියන එක තමයි. ඊළඟට නොතොකි කියන එක කතා කරොත් එහෙම විට කියන අර්ථයෙන් මේක සම්බන්ධ වෙනවා. はい。じゃあ次に行きましょう。එතකොට මේ පාඩමේ මම කිව්වා වගේම この会話の目標は病院に行く කොහොමද අපි රෝහලකට යන්නේ? දැන් ඔයා ඉන්න තැනේ ඉඳලා රෝහලකට යන්නේ කොහොමද? එතකොට ටැක්සි එකකට පාර කියන හැටි මම වෙනම පාඩමක කියලා දුන්නානේ. එතකොට පාර කියන හැටි නෙමෙයි මෙතන අදහස් කරන්නේ. ඔයා රෝහලක් තියෙන තැන කොහොමද කෙනෙක්ගෙන් අහන්නේ? ඒක ඔයා බැරි වෙලාවත් ඔයාට ඒ වෙලාවට ඒක ජපාන් වලින් කියාගන්න බැරි වුණත් කොහොමද ඉංග්‍රීසි දන්න කෙනෙක්ට කතා කරන්නේ? 医者に会う වෛද්‍යවරයෙක් හම්බ වෙන හැටි 痛いところを言うことについてこの授業に話します. ඔයාට ඒ රිදෙන වේදනාව තියෙන ස්ථානය පිළිබඳව කියන හැටි සහ ડોක්ටර් කෙනෙක් සාමාන්‍යයෙන් අපි ඕනෑම රටක ඕනෑම වෙලාවක බෙහෙත් ගන්න ගියාම නම වයස ඒ වගේ දේවල් තියෙනවා. ජපානයේ රෝහලකට ඔයා යද්දී අරන් යන්න ඕන විශේෂ දේවල් කිහිපයක් තියෙනවා. මේවා ගැන අපි මේ පාඩමෙන් කතා කරනවා. 目標がわかりますか? පාඩමේ අරමුණ පැහැදිලිද?はい、先生。හරි. එතකොට මේ ටික ඔයාලා පැහැදිලිව නෝට් ඩවුන් කරගන්න වැදගත් දේවල් තිබුණා. はじめに私たちは救急の時について話しましょうね. 救急කියලා කියන්නේ ඉමර්ජන්සි අවස්ථාවක්. එහෙම නැත්නම් අපි කියන මේකට හදිසි අවස්ථාවක් කියලා. එතකොට පළවෙනියටම අපි කතා කරමු හදිසි අවස්ථාවකදී මොකද ඔයා කරන්න ඕනේ කියලා. බලන්න එතකොට වචනේ අර ඇම්බියුලන්ස් වල එන නලාවේ සද්ද වගේනේ කියු එතකොට ඇම්බියුලන්ස් එකට කියනවා අපි QQ ෂා කියලා. හදිසි අවස්ථාවකට කියනවා QQ කියලා. හරි. හදිසි අවස්ථාවකදී ඔයාට හිතන්නකෝ කවුරු හරි කෙනෙක් වතුරේ ගිලෙනවා එහෙමත් නැත්නම් ගොඩනැගිල්ලක ෆ්ලඩ් අවස්ථාවක කොටු වෙලා ඉන්න මේ වගේ හදිසි අවස්ථාවකදී ඔයාට කියන්න පුළුවන් කෙනෙක්ට ඔයාට උදව් කරන්න කියලා තස්සු කෙතෙක් උදස්සයි. තස්සු කෙරු කියන්නේ දෙවැනි කාණ්ඩයේ ක්‍රියාපදයක්. එයාව තේ කුදස්සයි වලට දාලා ඉල්ලීමක් කරන ආකාරයෙන් තමයි මේක තියෙන්නේ. කියන්න බලන්න මේ ෆ්‍රේස් එක මාලිසන් දෙකිමස්කා? 助けてください。そうですね. 助けてくださいකියලා කියන්නේ උදව් කරන්න කරුණාකර කියන එක. එතකොට හදිසි අවස්ථාවක් මේක. මේක හදිසි අවස්ථාවක් හන්ද ඔයා මේ කුදසයි කියන කොටස නැතුව තසුකෙත කියලා විතරක් කිව්වත් ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් තසුකෙත කුදසයි කියන්නේ හැබැයි හදිසි අවස්ථාවකදී අපිට එච්චර වෙලාවක් නැති හන්දා තසුකෙතේ කියලා භාවිතා කරාට කමක් නැහැ. 次に救急車を呼んでください. 救急車කියලා කියන්නේ ඇම්බියුලන්ස් එකට. එහෙම නැත්නම් ගිලන් රථයට. එතකොට ගිලන් රථයකට යොන්දෙ කුදසයි. කතා කරන්න කරුණාකර. මේ වාක්‍ය කියවන්න සමිත්සන්. 救急車を呼んでください。そうですね. මේව මතක තියාගන්න 救急車を呼んでください. එතකොට QQ ෂා එකක නම්බර් එක තමයි මේ තියෙන්නේ 119. ලංකාවේ වගේ නෙමෙයි. ඔයා ගිහිල්ලා පොලිසියට 119 කියලා ගහන්න එපා. හදිස්සි නිකන් හොරෙක් පැන්නුවොත් එහෙම 119 ගහුවොත් එමේ ඇම්බියුලන්ස් එකක් තමයි එන්නේ. හරිද? පොලිසියෙන් නෙමෙයි එන්නේ.
එහෙනම් දෙක පටල ගන්න එපා. ජපානයේ කියුකියුෂා එකේ නම්බර් එක තමයි 119 කියලා කියන්නේ. අපි ඒක ගැන ඉස්සරහට කතා කරනවා. මම මේ නම්බර්ස් ටික ගෙනියන්න ඕන දේවල් ආයි කියනවා. ඊළඟට තියෙනවා කොකුගා ඉතයි දෙස්. දැන් ඔයාව කවුරු හරි කෙනෙක් ඔයා කතා කරාම තසුකෙතක දසායි කියලා මේක මවා ගන්න. හරිද? ප්‍රැක්ටිකලි මවා ගන්න. එතකොට හොඳට මතක හිටිනවා. මොකද කරදරයටපත් වෙලා ඉන්නේ ඔයානේ. එතකොට ෂුට්ට වැඩියෙන් මතක හිටිනවා. දැන් ඔයා තසුකෙතක දසායි කියලා කෑ ගහනවා. කෑ ගැහුවාම කවුරු හරි කෙනෙක් එනවා. එතකොට ඔයා කියනවා කියුකියුෂා ඔයොන්දක දසායි. ඇම්බියුලන්ස් එකකට කතා කරන්න. එතකොට කතා කරලා ඒ ඇම්බියුලන්ස් එක එන අතරතුර ඔයාට කියන්න පුළුවන් කොකොගා ඉතයි දෙස් මෙතන රිදෙනවා කියලා කියන්නේ කොකොගා ඉතයි දෙස් මෙතන රිදෙනවා. ඉතයි කියලා කියන්නේ ඉකයෝෂ එකක්. රිදෙනවා කියන විශේෂණ පදය තමයි ඉතයි කියලා කියන්නේ. එහෙනම් මෙතන රිදෙනවා. මාලිසන් කොරෙෝ යොමෙමස්කා? ここが痛いです。 そうですね. කොකොගා ඉතයි දෙස්. එතකොට මේක පාවිච්චි කරන්නේ අපිට ශරීරයේ කොටසක් පෙන්නලා කියනකොට විතරයි. එහෙම නැත්නම් ඔයාට විශේෂ කළ කියන්න පුළුවන්. ඔළුව රිදෙනවා, මගේ කොන්ද රිදෙනවා, බඩ රිදෙනවා, ඒ විදිහට කියන්න පුළුවන්. හැබැයි අර මේක ඇවිල්ලා හදිසි අවස්ථාවනේ. එතකොට ගායික කුජීන් කෙනෙකුට සාමාන්‍යයෙන් අපි කරදරයකටපත් වුනහම එකපාරටම මතක් වෙන්නේ අපේ මදර් ටං එකනේ. ඒක හන්දා මේ වගේ ප්‍රකාශ කිහිපයක් මතක තියාගන්න. මේවා හරිය සරලයි. මොකද මේක ඊට වැඩිය සංකීර්ණ විදිහට කියන්න පුළුවන්. එතකොට ඔයාට ඒ රිදෙන ස්ථානයත් එක්ක කොකෝ එතන අල්ලලා ඔයාට කියන්න පුළුවන් මෙතන රිදෙනවා කියලා. මේකේ මොන හරි අපහැදිලි තැනක් තියෙනවද මේ වාක්‍ය තුනේ? අරිමස්කා? අරිමස්කා? いいえ、ありません。ありませんですね。日本語で答えてください。これからみんな日本語で答えてください. ජපාන් වලින් උත්සාහ කරන්න උත්තර දෙන්න try කරන්න පුළුවන් තරම්. මොකද නැත්තම් ඔයාලට කවදාද ජපානයට ගියාමම තමයි කතා කරන්න වෙන්නේ. ඊළඟට අපි බලමු බ්‍යෝයින් ඉකිමස් කියන කොටස. රෝහලට තමයි අපි මේ බ්‍යෝයින් කියලා කියන්නේ. එතකොට රෝහලකට යනවා කියන එක කොහොමද කරන්නේ සහ ඒ ක්‍රියාවලිය ගැන කතා කරමු. දැන් ඔයා කියුකියුෂා එකට කතා කරලා දැන් ඔයාව ඇම්බියුලන්ස් එක ඇවිල්ලා දාගෙන යනවා. හරිද? එතකොට ඔයා ඒ යන අතරමැද නර්ස්ට කියනවා නර්ස් මෙතන රිදෙනවා කොක්කෝ ගයිතයි දෙස් කොක්කෝ ගයිතයි දෙස් නේ යනීමස්නේ. හරි. ඉමානෝ බ්‍යෝයින් ඉකිමස්. එතකොට හිතන්නකෝ ඔයා එහෙම එච්චර ලොකු අමාරුවක් නෙමෙයි ඇම්බියුලන්ස් එකක යන්න අමාරුවක් නෙමෙයි ඔයාට තියෙන්නේ. එහෙනම් කාගෙන් හරි අහන්න ඕන රෝහල කොහෙද තියෙන්නේ කියන එක. දැන් අපි යන්නේ ලංකාවේ නෙමෙයිනේ අපේ ටවුන් එකේ රෝහලට යන්න නම් අපි දන්නවනේ. එතකොට ජපානේ ගියාම අපි දන්නේ නැති ප්‍රදේශයක්. ඔයා කලින් රෝහලක් දැකලත් නැත්නම් ඒ කොටසේ අනිවාර්යෙන් අහන්න ඕන රෝහල කොහෙද තියෙන්නේ. 病院はどこですか? はい、サミッツさんこれを読んでください。病院はどこですか? මේ දොකො දෙස්කා කියන එක ඕනම එකකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් බ්‍යෝයින් වෙනුවට රෙස්තොරාන් වා දොකො දෙස්කා. රෙස්ටුරන්ට් එක කොහෙද? ගක්කෝ වා දොකො දෙස්කා. හක්කුබුත්සුකාන් වා දොකො දෙස්කා. ඊළඟට කේසත්සු ෂෝ වා දොකො දෙස්කා. පොලිස් ස්ථානය කොහෙද? කෝබන් වා දොකො දෙස්කා. そのように言えます。でも今日の授業は病院の時ですから病院はどこですかと使いますね。はい。2番にも行きましょう。හරි. එතකොට ඔයාට කියන්න පුළුවන් මේ තියෙන්නේ මට වෛද්‍යවරයෙක් හමු වෙන්න අවශ්‍යයි කියන ප්‍රකාශය. ඉෂානි අයිතයි දෙස්. වෛද්‍යවරයෙක් හමු වෙන්න අවශ්‍යයි. මම මේ තයි දෙස් කියන එක ඔයාලට කියලා දෙනවා. මේ සතියේ පාඩමේදී මොන හරි දෙයක් අවශ්‍යයි කියලා කියලාදී මේක තමයි පාවිච්චි කරන්නේ. ඔයාට ඕනම අවස්ථාවකදී මේක පාවිච්චි කරන්න පුළුවන් මස් රූපය හදාගන්න ක්‍රියාවේ මස් අයින් කරලා තයි දෙස් දාන්න. ඕනම ක්‍රියාවක් කරන්න අවශ්‍යයි කියන තේරුම එනවා. එතකොට ඉෂා කියලා කියන්නේ වෛද්‍යවරයාට. වෛද්‍යවරයෙක් හම්බ වෙන්න අවශ්‍යයි. මාලිසන් සොරේවා දෝ ඊමස්කා. කොහොමද මේ කියන්නේ මේක ජපාන් වලින්? වෛද්‍යවරයෙක් හමු වෙන්න අවශ්‍යයි. කොහොමද මේක නිහොන්ගොද දෝ ඊමස්කා? 医者に
会いたいです。医者そうにです会いたいね。です。はい、よかった. ඉෂානි අයිතයි දෙස් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න අවශ්‍යයි. එතකොට ඔයාට මේ බ්‍යෝයින් ඉකිමස් කියන 医 කොටසේදී 者 රෝහලකට に යන 会い කොටස たいで දක්වා す。 හයි. රෝහලකට යන කොටස දක්වා මෙන්න මේ ප්‍රකාශ දෙක ඇති. ඔයාට ඒ රෝහල ගාවට යනකම් අ, ඒක ප්‍රකාශ කරලා එතනට යන්න. හරිද? එතකොට මට වෛද්‍යවරයෙක් හම්බ වෙන්න අවශ්‍යයි. මට රෝහලට යන්න අවශ්‍යයි කිව්වහම ඔයාව රෝහලට එක්කන් යයි කවුරු හරි. ඊළඟට අපි කතා කරමු ડોක්ටර් කෙනෙකුට කොහොමද අපොයින්ට්මන්ට් එකක් දාන්නේ කියලා. දැන් නිකම්ම ගියාට මේ ඇම්බියුලන්ස් එකෙන් ආවොත් අපොයින්ට්මන්ට් දාන්නේ ඒක වෙනම කතාවක්නේ. හැබැයි අපි හිතමු නිකන් ඔයා රෙගියුලර් විදිහට ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනවා කියලා. එතකොට channel කරන්න ඕනනේ. දැන් බලමු කොහොමද ડોක්ටර් කෙනෙක්ව channel කරන්න කියලා. එතකොට ඔයා යන්න ඕන උකැත්සුක එකට. උකැත්සුක කියලා කියන්නේ රිසෙප්ෂන් එක. හොස්පිටල් එකේ අර පිළිගැනීමේ කවුන්ටරයක් තියෙන අර ඉන්න ඔය කම්පියුටර්ස් ටිකක් තියාගෙන හොස්පිටල් එකේ ඉස්සරහම නර්ස්ලා ටිකක්. එතකොට එතනට තමයි කියන්නේ උකැත්සුකේ කියලා. උකැත්සුකේ කියන්නේ මේ උකැත්සුකේ කියන එක තනින් තන තියෙනවානේ. රෙස්ටොරන්ට් වලක් තියෙනවා ඊළඟට හොටෙල්ස් වල hotel deもあります。レストランでもあります。会社にもありますね. උකැත්සුකේはසාමාන්‍ය හැමතැනම තියෙනවා රිසෙප්ෂන් එකක්. එතකොට රෝහලකත් තියෙනවා රිසෙප්ෂන් එකක්. ඔයා සාමාන්‍ය විදිහට බෙහෙතකට රෝහලට යනවා නම් බෙහෙතක් ගන්න උකැත්සුකේකට තමයි ඉස්සර වෙලාම යන්න ඕන. දැන් රෝහලට යන පාර අහගෙන මට වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕන කියලා කාට හරි කියලා පාර අහගෙන ඒක තේරුම් අරගෙන දැන් ඔන්න මෙතනට ඕන වෙනවා අර පාර අහන පාඩමනේ. මේ හැම එකම ඔයාලට ඕන වෙනවා. එතකොට ඔන්න දැන් ඔයා කොහොම හරි උකැත්සුකේ එක ගාවට අභ්‍යෝයින්න උකැත්සුකේනි කිමස්තනේ රෝහලේ උකැත්සුකේකට ආවා. ඊට පස්සේ දැන් ඔයා ඇවිල්ලා ගායක කුජින් කෙනෙක්නේ විදේශ ජාතිකයෙක්. එතකොට ඔයා සමහර විට මීට කලින් බෙහෙත් උගෙන තියෙනවා වෙන්න පුළුවන් රෝහලේ. එතකොට ඔයා කියන්න ඕන මම ඉස්සර වෙලාම ආවේ කියලා. එයාලා රෙජිස්ටර් කරනවානේ රෝහලට. එතකොට ඔයා එහෙම කියන්නේ හජිමෙතේ දෙස් පළවෙනි පාර හජිමෙතේ දෙස්. ඊට පස්සේ කියන්න පුළුවන් යොයාකෝ අරිමසෙන් මම මොනවාද රිසර්ව් කරලා නැහැ මම channel එකක් දාලා නැහැ. යොයාකෝ අරිමසෙන් කියලා කියන්නේ channel එකක් දාලා නැහැ කියන එක.はい、සමිත්සන් කොන ෆුතාචන බොන් ඔයොත් කුදාසයි. 初めてです。初めてです。 යොයාකුවා 予約はありません。 はい, යොයාකුවා අරිමසෙන්. ඔන්න දැන් එහෙම කිව්වහම ඔයාට ඒ නර්ස් එතන ඉන්න එක්කෙනා කියයි මොන හරි කියයි හරිද? එතකොට ඒ අදාළ ඩීටේල්ස් ගන්න ඕනනේ නම ඔයා කොහෙද ඉන්නේ ඒ වගේ දේවල්. එතකොට ඔයාගෙන් අහයි කෙන් මොනවාද හොකෙන්ෂෝගා අරිමස්කා කියලා. හොකෙන්ෂෝ කියලා කියන්නේ ඉන්ෂුරන්ස් එකක් කියන එක. සාමාන්‍යයෙන් ජපානයේ හැම කෙනෙක්ටම ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ලංකාවෙත් ගොඩක් අයට තියෙනවා. එතකොට හොකෙන්ෂෝ කියලා කියන්නේ ඉන්ෂුරන්ස් එකට. හොකෙන්ෂිට්ස් කියන්නේ ගිලන් කාමරයට. දැන්ම ලියාගන්න ෂිට්ස්. අපි කියෝ ෂිට්ස් කියන්නේ පන්ති කාමරයටනේ. හොකෙන් ෂිට්ස් කියන්නේ ගිලන් කාමරයට. එහෙනම් හොකෙන් ෂෝ කියන්නේ ඉන්ෂුරන්ස් එකට. එතකොට එයා අහයි වගේ හොකෙන් ෂෝ ගාරිමස්කා. හොකෙන් ෂෝ ඔකුදාසයි. ඉන්ෂුරන්ස් එක දෙන්න කරුණා කරලා. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් එකක් තියෙනවද කියලා අහයි. මාලිසන් කොහොමද අපි මේ අවස්ථාවට උත්තර දෙන්නේ? ඔයාට එකක් කියන්න පුළුවන් මොකක් කියලාද තියෙනවා කියලා. ඒක කියවන්න බලන්න. 保険証があります。 හයි නැත්තම් මොකද කියන්නේ අපි? 保険証がありません。 හයි වකරිමස් නේ හොකෙන්ෂෝ ගාරිමස් කියන්නේ මට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඉන්ෂුරන්ස් එකක් නැත්තම් ඔයාට කියන්න පුළුවන් හොකෙන්ෂෝ ගා අරිමසෙන් කියලා. ඊළඟට ඔයාව දැන් රෙජිස්ටර් කරගෙන ડોක්ටර් කෙනෙක් ගාවට දානවා. දැන් ડોක්ටර්ත් ගියාම ප්‍රශ්න අහනවානේ. ඔවත් තේරෙන්නේ නැහැ නේද? නිකම්ම ડોක්ටර් කෙනෙක් ගාවට ගියාට ඔයාට බෙහෙත් හම්බෙන්නේ නැහැ නේ. ඔයා කියන්න ඕන දේවල් ડોක්ටර් අහනේවට උත්තර දෙන්න. අපි එතකොට එහෙම පොදු ප්‍රශ්න ටිකක් අහමු නිකන් ඕනම ලෙඩකට අහන වගේ. එතකොට このスライドに私たちは医者の質問について話しますね. 医者කියලා කියන්නේ වෛද්‍යවරයාට. වෛද්‍යවරයාගේ ප්‍රශ්න. වෛද්‍යවරයා අහන ප්‍රශ්න කිහිපයක් බලමු. 1番は සමිත්さん読めますか?
どこが痛いですか？そうですね。どすからこが痛いでですか？すか？はい。どこが痛いですか? කොහේද රිදෙන්නේ? ඉත්සු කරා දෙස්ක? කවද ඉඳලාද රිදෙන්නේ? සාමාන්‍යයෙන් す ඕන から ડોක්ටර් です කෙනෙක් か？ අහනවානේ මේ ප්‍රශ්න ටික. ඉත්සු කරා දෙස්ක? කවද ඉඳලාද? කවද ඉඳලාද? උනනම් කවදා ඉඳලාද ඒ විදියට. ඊළඟට す සාමාන්‍යයෙන් අහන はあ පොදු りますか？ ප්‍රශ්නයක් තියෙනවා නෙට්සු ආරිමස්ක? උණ තියෙනවද? ඕක ඕන ලෙඩකට ගියාම අහනවානේ සාමාන්‍යයෙන්. නෙට්සු ආරිමස්ක? උණ තියෙනවද? මේ ප්‍රශ්න තුන ඉෂාන ශිත්සුමන් දෙස්. මේක සාමාන්‍ය වෛද්‍යවරයෙක් අහන පොදු ප්‍රශ්න ටිකක්. එතකොට දොකොගයිතයි දෙස්කා? කොහෙද රිදෙන්නේ? ඉත්සු කර දෙස්කා? කවදා ඉඳලාද? නෙට්සු ආරිමස්කා? උණ තියෙනවද? අපි යමු ඊළඟ ටිකට. දැන් ડોක්ටර් අහනවනේ ඔයාගෙන් මේ මොනවද පළවෙනි ප්‍රශ්නේ අහන්නේ? දොකොගයිතයි දෙස්කා? මීට අමතරව ど ඔයාගේ こ අර が痛いで නම すか？ ගම ඔව් නම අහනවා ඔනමයි වනන් දෙස්කා ඔයිකුත්සු දෙස්කා වයස あ කීයද こっちです。 ශුෂ්ෂින්ව දොක දෙස්කා ඔයා ජීවත් වෙන්නේ කොහෙද මේ වගේ කෙටි අපි පොදුවේ දන්න චිකුෂෝකයි වෙලා කතා කරන ප්‍රශ්න ටිකක් අහයි ඊට අමතරව මම මේ කතා කරන්නේ වෛද්‍යවරයෙක් අර ලෙඩට සම්බන්ධව අහන ප්‍රශ්න ටික තමයි මේ තියෙන්නේ පළවෙනි එක දොකොගයිතයි දෙස්කා කොහෙද රිදෙන්නේ එතකොට මේකට ඔයාට දෙන්න පුළුවන් සරලම උත්තරේ තමයි කොකොගයිතයි දෙස්. මෙතන රිදෙනවා කියලා ඒ රිදෙන තැන පෙන්නලා ඔයාට කියන්න පුළුවන්. හැබැයි අපි මීට වැඩිය අර ඔයා දැනගෙන ඉන්නවා නම් ඔයාට කියන්න පුළුවන් ඔළුව රිදෙනවා, බඩ රිදෙනවා, උණ තියෙනවා, කැස්ස තියෙනවා, උගුර රිදෙනවා මේ මම දාලා තියෙන ඔයාලට සාමාන්‍යයෙන් එන්න පුළුවන් ලෙඩ සීත කාලයත් එක්ක හෙම්බිරිස්සාව උණ හැදෙන එක ඒ වගේ දේවල් එන්න පුළුවන් බඩ රිදෙනවා වෙන්න පුළුවන් ඔළුව රිදෙන අවස්ථාවක මේ පොදු දේවල් හරිද එතකොට ෂෝජෝいうことはここにありますෂෝජෝ කියලා කියන්නේ あ ඔයාගේ තියෙන い රෝග い ලක්ෂණ symptoms රෝග ලක්ෂණ කියන හැටි තමයි මේ තියෙන්නේ පළවෙනි එක තියෙනවා あ මාලිසන් か මේ が වාක්‍ය පහ 痛い කියවලා で තේරුම් す。 කියන්න බලන්න මාලිසන් いますかはいです。はい います先生。頭が痛いです。කියන්නේ ඔළුව රිදෙනවා オルワリデナは දෙනවා.お腹が痛いです。 බඩ රිදෙනවා ますね。ね、し、 ඊළඟ す එක が、 熱があり නෙට්සු ます。 උණ තියෙනවා 咳 සෙකි が が出ます 出ます。 テマディーナ、 කැස්ස තියෙනවා කැස්ස නොදොග ඉතයි 喉が痛い で です。 す。 痛い。 නොදොග ඉතයි දෙස් කියන්නේ උගුර රිදෙනවා කියන එක හරි නේද එතකොට මේ වාක්‍ය පහත් බලා ගන්න ඊට අමතරව මේ ඔනක කියලා තියෙන හන්ද මං කියනම් කොන්දට කියන්නේ සෙනක ඔනක කියන්නේ බඩ සෙනක කියන්නේ කොන්ද හරි අපි බලමු මීට අමතරව ඔයාලගේ ඔය වේදනාවල් මෙතන ගොඩාක් දාලා තියෙනවා එන්න පුළුවන් ඒවා. එතකොට මේ ඕන එකක් මේවා ඇවිල්ලා ශරීරයේ අංග පාඩම තමයි මෙතනට සම්බන්ධ වෙලා තියෙන්නේ. බලමු එකින් එක. සමිත් සන් 日本語の文を読んでください. මම සිංහලෙන් කියන්නම්. 1番 頭が痛いです。 ඔළුව රිදෙනවා 顔が痛いです。 මූණ රිදෙනවා 顎が痛いです。 අගが痛いですහක්ක රිදෙනවා 首が痛いです。 කුබිが痛いですබෙල්ල රිදෙනවා 肩が痛いです。 උරහිස රිදෙනවා 物が痛いです。 මුනේ කියලා කියන්නේ පපුව රිදෙනවා 骨が痛いです。お腹が痛いです。 බඩ රිදෙනවා 背中が痛いです。 කොන්ද රිදෙනවා 腰が痛いです。
අර මොකක්ද ඒකට ඉන රිදෙන කොෂි. උදේකා හිතයිදෙස් උදේ අත රිදෙනවා. හිෂිකා හිතයිදෙස් හිචි කියලා කියන්නේ වැලමිට. දෙක්කුහි ගා හිතයිදෙස් මැණික් කටුව රිදෙනවා. හිෂිගා හිතයිදෙස් කකුල රිදෙනවා. ඉසි ගා හිතයිදෙස් හිසා. හිසා හිසා කියලා කියන්නේ හිසාගා හිසට.そうですね。ありがとうございました. එතකොට ඔන්න මෙතන තියෙන සාමාන්‍ය ශරීරයේ අංග ඔක්කොම වගේ තියෙනවා. ඔයාලට මේ ටිකෙන් ලෙඩක් කවර් කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යමු ඩොක්ටර් අහන දෙවෙනි ප්‍රශ්න. දැන් ඔයාලා දන්නවා ෂෝජෝ එකක් කොහොමද කියන්නේ? ඩොක්ටර් අහන දුක ගයිතයි දෙස්ක. දැන් දන්නවා මොනවද කොහොමද කියන්නේ? මෙතන තමයි රිදෙන ඩොක්ටර් කියලා කියන්න දන්නවා. ෂෝජෝ එක. ඔයාගේ රෝග ලක්ෂණය කියන්න දන්නවා. ඩොක්ටර් අහන දෙවෙනි ප්‍රශ්න තමයි ඉත්ස කර දෙස්ක. කවද ඉඳලාද රිදෙන්නේ? එතකොට ඔයාට කියන්න පුළුවන් කෝ කරා දෙස්. අද ඉඳලා රිදෙන්නේ. අද මේ අද පටන් ගත්තේ මේක. කෝ කරා දෙස්. එහෙනම් ඊයේ ඉඳලා කියන්නේ කිනෝ කරා දෙස්. ඊළඟට කියන්න පුළුවන් සමහර වෙලාවට අපි කියනවානේ දවස් 3ක් විතර රිදෙනවා. එහෙම කියනවනේ. එහෙම කියන්නේ සන්නිචි මය කර දෙස්. මෙතනට 3 වෙනුවට ඔයාට ඒ රිදෙන කාල සීමාව දාගෙන සන්නිචි මය කර දෙස්. දවස් 3කට කලින් ඉඳලා රිදෙනවා. ওই විදිහට ඔයාට පැහැදිලිව ප්‍රකාශ කරගන්න පුළුවන් වෙනවා. ඉත්සු කරදෙස්. දැන් මෙතනට ඕන වෙන්නේ දින පාඩමනේ. මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. ඉත්සු කරදෙස්ක. ඊළඟට අපි බලමු බෙහෙත් සම්බන්ධයෙන්. දැන් ડોක්ටර් ඔයාගේ ලෙඩ අහලා උණ තියෙනවද අහලා එතකොට දැන් ඔයාට බෙහෙත් දෙනවා. කුසුරි අගෙනස් බෙහෙත් දෙනවා. එතකොට ડોක්ටර් කියයි ඔයාට කුසුරිය නොන්දෙකු දසයි. බෙහෙත් බොන්න කරුණා කරලා. ඉචිනිචි නිකයි නොන්දෙකු දසයි. මේක තමයි හරිම වැදගත්. ලියලත් දෙනවා ඔයාලට අර මේ කාඩ් එක වගේ එකේ. ඒ වුණාට මේක ડોක්ටර් කියන එක අහලා තේරුම් ගන්න ඕනේනේ. ඉචිනිචි කියන්නේ එක දවසකට නිකයි. අපි වාර ගණන් කරන්නේ මේ කයි කියන ගණන් කිරීමේ ක්‍රමයෙන්. ඉක්කයි නිකයි සංගයි යොන්කයි ගොකයි රොකුකයි ඔය විදිහට ගණන් කරන්න පුළුවන්. එතකොට මෙතනට කියයි සාමාන්‍යයෙන් එච්චර දුර යන්නේ නැහැනේ දවසට වේල් 3යිනේ තියෙන ඒකින්ද ඉචිනිචි නිකයි නොන්දෙකු දසයි දවසකට දෙපාරක් බොන්න කරුණා කර ඊළඟට තියෙනවා යුක්කුරේ යසුන් දෙක දසයි නිස්යාකාරව විවේක ගන්න කරුණා කරලා මේකත් සාමාන්‍ය මේ තුන ડોක්ටර්ලා කියනවානේ කුස්සිරිය නොන්දෙකු දසයි බෙහෙත් බොන්න දවසකට මෙච්චර ප්‍රමාණයක් බොන්න වාර ගණනක් මොනවාද ඊළඟට හොඳට විවේක ගන්න මේ වාක්‍ය ටිකත් ඔයාලට වෛද්‍යවරයෙක් ගාවට ගියාම අහගන්න හම්බ වෙනවා. ඊළඟට තියෙනවා දැන් ඔයාට ડોක්ටර් කියපුවක තේරුන්නේ නැහැ. වකරණයි තොකි. ඉෂා ඔයිත්තකොතෝ වකරණයි. その時何を言いますか? ඒ වෙලාවට මොනවද කියන්නේ? එතකොට කියන්න පුළුවන් යුක්කුරි හනශිත කුදාසයි. චුට්ටක් හිමීට කතා කරන්න කරුණාකරලා. එතකොට එයා චුට්ටක් එයා කියපු එක ස්පීඩ් අඩු කරලා ඔයාට පැහැදිලි වෙන්න කියන. ඊළඟට ඒගව හනසේ මස්කා. දැන් ඔයාට අහන්න පුළුවන් දැන් ડોක්ටර් ජපන් වලින් කියාගෙන යනවා. ඔයාට අහන්න පුළුවන් ඉෂාසන් ඒගව හනසේ මස්කා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? ඔයාලට තියෙන එකම ඔප්ෂන් එක ජපන් බැරි තේරුම් නැත්නම් සිංහල කතා කරනවද කියලා අහන්න බෑනේ. ඉංග්‍රීසි තමයි ඊළඟට එන භාෂාව. එතකොට ඔයාලට අහන්න පුළුවන් ඒකව හනසමස්කා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? ඊළඟට එහෙමත් නැත්නම් ඔයාලට කියන්න පුළුවන් මොයිචි දොනෙගයිෂිමාස් අපි ජික ෂෝකයි කරද්දී ඉන්ටර්විව් වලදී මේ ප්‍රශ්නෙම මේ විදිහටම කියන්නේ කියනවානේ. ප්‍රශ්නය ඇහුනේ නැත්නම් තව එකපාරක් කියන්න කරුණාකර කියන අර්ථය මෙතන තියෙනවා. එතකොට ඔයාට ඒ ડોක්ටර් කියපු එක තේරුම් නැත්නම් නැනික වකරණයි කොතගා අරුතකි කොන බුන් සුකයිමස් මේ වාක්‍ය ටික පාවිච්චි කරන්න පුළුවන්. එතකොට බය නැතුව බෙහෙත් අරගෙන එන්නත් පුළුවන් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා. ඊළඟට මෙතන රෙන්ෂු එකක් තියෙනවා ඔයාලට. මාලිසන් පළවෙනි වාක්‍ය කියවන්න වෛද්‍යවරයාගේ කොටස ගකුසෙයිනො කොතවා හයි සමෙත්සන් යොන්දෙ කුදාසයි. ඉචිබන් どこが痛いです
かどこが痛いですか？お腹が痛いです。うん。つかなんで先す。生ඉතුරු පාඩම් එකත් いつ මන්ද からですか？ කියවන්නේ はいはい。昨日からです。いつからですか？昨日からです. ඊයේ ඉඳලම රිදෙනවා. හරි නේද? එතකොට ওই විදිහට තමයි සංවාදය යෙදෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා ඔයා ඇම්බියුලන්ස් එකකට කතා කරන නම්බර් එක 119. ඒක අමතක වෙන්නේ නැහැ. පත්ත මාරු කරගන්න එපා. ඈ? හොරෙක් පැන්න වෙලාවක 119 ගහලා මේ එතකොට එන්නේ පොලිසිය නෙවෙයි ඇම්බියුලන්ස් එකක්. හොඳද? ඒක හන්ද පැත්ත මාරු කරගන්න නැතුව අවස්ථාව හරියට ඔළුවේ තියාගෙන කතා කරන්න. එතකොට ඔයාලට 119 කතා කරන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි බ්‍යෝකිනතොකි. ඔයා ලෙඩ වෙලා ඉන්න වෙලාවක ඊට අමතරව කෙගගා අරුතකි. තුවාලයක් වුණ වෙලාවකත් 119 කතා කරලා QQ එකකට ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඊළඟට තියෙනවා ඇම්බියුලන්ස් එක ෆ්‍රී. QQ ෂාවා හදා දෙස්නේ ඒක ෆ්‍රී. සල්ලි ගන්නෙ නැහැ. එතකොට බය වෙන්න එපා කතා කරන්න. දෙපාරක් නොහිතා කතා කරන්න පුළුවන්. ඊළඟට හොස්පිටල් එකකට යද්දී ඔයාලට වැදගත් වෙනවා බ්‍යෝයින්ව ජිකන් ගාරිමස්නේ හැම හොස්පිටල් එකම පැය 24 මැරිලා නැහැ. එතකොට කෝල් එකක් දීලා අහන්න පුළුවන්. ඉමා ඉතිමස්කා දැන් ඇරලාද තියෙන්නේ? නංජි මද දෙස්කා කීය වෙනකන් ඇරලා තියෙනවද කියලා අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට හොස්පිටල් එකකට යද්දි මාස්ක් එකක් පළඳින්න මසුකු ඖෂධික දසයි. එතකොට ඔයා මාස්ක් එකක් පළඳගෙන ගියේ නැත්නම් කාගෙන් හරි අහන්න පුළුවන් මසුකු හරි මාස්ක් එකක් තියෙනවද කියලා ඔයාට අහන්න පුළුවන්. ෆාමසි එකට ගියාම ඒ තුණ්ඩුව දීලා කුසුරියා දෙමරයිමස්නේ බෙහෙත් කඩේනේ. එහෙම නැත්නම් ෆාමසියෙන් තමයි ගන්න වෙන්නේ. කොනෝ ෂෝහෝසෙන් දෙස්. ෂෝහෝසෙන් කියලා කියන්නේ අර ડોක්ටර් දෙන බෙහෙත් තුණ්ඩුවට ෂෝහෝසෙන් කියලා දෙන්න පුළුවන්. එහෙම ඒක දීලා කුසුරිය කුදසයි කියලා කියන්න පුළුවන්. ඊළඟට ඔයාට නෙට්සුවා හකරිමස්නේ උණ මනිනවා නෙට්සු ගාරිමස් මේ වගේ වාචනත් හරිම වැදගත්. ඊළඟට ජපන් කතා කරන්න බැරි නම් නිහොන්ගෝ ගා සුකෂි දකි දෙස්. ජපන් චුට්ටයි පුළුවන්. යුක්කුරි හනශිත කුදසයි හිමීට කතා කරන්න. ඒගව හනසෙමස්ක වගේ ඒවා කියන්න පුළුවන් ඔයාට. මෙන්න මේක තමයි වැදගත්ම ස්ලයිඩ් එක. මොත්තේ ඉක්මුනන බ්‍යෝයින්නේ එකතොකි. මොත්තේ ඉක්මුන මරිමස්නේ රෝහලකට යනවනම් ඔයා අරන් යන්න ඕන දේවල් ටික තමයි මේ තියෙන්නේ. එතකොට සයිරියු කාදෝ කියලා කියන්නේ මේ තියෙන්නේ ඔයා සාමාන්‍යයෙන් රෝහලකට යනකොට අරන් යන්න ඕන ප්‍රධානම දේවල් තුන. මේ තුන අමතක කරලා යන්න එපා. එකක් තමයි සයිරියු කාදෝ. ඔයාගේ පදිංචිය සනාථ කිරීමේ කාඩ් එකක් දෙනවා ඔයාලා ජපානයට ගියාම. මේ තියෙන එක මේ ඉස්සරහ පැත්ත සහ පිටිපස්ස ඔයාලට පින්තූර දාලා තියෙනවා. දැන් අප්ඩේට් කරලත් ඇති සමහර විට. කොහොම හරි ඒ කාඩ් එක අරන් යන්න ඕන. සයිරියු කාඩෝ එක. හොකෙන් ෂෝ එක අරන් යන්න. ඔයාට ඉන්ෂුරන්ස් කාඩ් එකක් තියෙනවා නම් ඒක අරන් යන්න ඕනේ. ඊට අමතරව දෙන්වා එක අරන් යන්න ඕන. ෆෝන් එක අරගෙන යන්න ඕන. බ්‍යෝයින් ඉක්ුතකි රෝහලකට යනවා. ඊළඟට තියෙනවා polite attitude matters නේ. අපි කාට හරි මොන හරි දෙයක් ඉල්ලනවා නම් කාගෙන් හරි බැගෑපත්ත අනෙගයිෂිමස් වගේ වචන පාවිච්චි කරන්න. ඊළඟට කෙනෙක් ඔයාට උදව් කරාම අරිගතෝ ගොසයිමස් කියලා ඕන. සෝදස්නේ සොනෝනේ ඒ විදිහට පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ. ඊළඟට අපි කිව්වනේ ෆෝන් නම්බර් එක ෆෝන් එක ඒ වගේ දේවල් අරගෙන යන්න ඕනේ. එතකොට මේ පාඩමේ අපි කතා කරේ රෝහලකට යන්නේ කොහොමද? රෝහලකට ගිහිල්ලා කියන්නේ මොනවාද? වෛද්‍යවරයෙක් හම්බ වෙන්නේ කොහොමද? ඊළඟට ඒ වෛද්‍යවරයාට ඔයාගේ ඒ රිදෙන ස්ථානය අමාරුව කියන්නේ කොහොමද? මේ වගේ දේවල් ටිකක්. මේ පාඩම තේරුණාද? කොන ජුග්යව වකරිමස්ක නනික මොන්දයි ගරිමස්ක. はい、先生。わかりましたね。はい。じゃあ、ここに終わりましょうね。この10わかり分はました。ここに終わりです。